welcome back to my YouTube channel. මේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ self love meditation program එකකට මම සම්බන්ධ වුණ එක ගැන. ඉතින් Herblosa කියන ටීම් එක මේ පාර යාලගේ program එක organize කරලා තිබුණේ Laluna කියන restaurant එකේ. ඉතින් මට මාරම ආසාවක් තිබ්බා මේ program එකට සම්බන්ධ වෙන්න. ඒ නිසාම මම මෙයාලගේ social media ඔක්කොම වගේ follow කරගෙන තිබ්බා. මොකද මෙයාලගේ post එකක් දාපු ගමන් reservation වැටෙන නිසා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ මුලින්ම වෙන්නේ අපිට ඇඩ්වයිස් දෙනවා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. අපිට බටර්ෆ්ලයි කෙනෙක්ව දෙනවා. ඒක එක සයිඩ් එකක් අපිට කලර් කරගන්න තියෙන අපිට කැමති විදිහකට, අනිත් සයිඩ් එකට මල් අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට මමයි මගේ හොඳම යාළුවා එකේ ඉතින් ඔයාලා දන්නවා ඇති මගේ ඉස්කෝලේ කාලේ හිටපු හොඳම යාළුවා දුලසිව. ඉතින් එයායි මමයි තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ගියේ. Gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. ඉතින් මට ඕන වුණා මම ආසම සන්සෙට් එක වගේ මගේ බටර්ෆ්ලයිව ඩිසයින් කරගන්න. ඉතින් ඒ තීම් එකට මැච් වෙන විදිහට තමයි මම මගේ බටර්ෆ්ලයිව කලර් කරගෙන ඒ කලර්ස් වලට මැච් වෙන මල් අලව ගත්තේ. ඉතින් මේ තියෙන්නේ සන්සෙට් එක වගේ මම මගේ බටර්ෆ්ලයිව කලර් කරගත්ත විදිහ. ඉතින් ඒක මාරම ලස්සන වැඩක්. මාරම කාම්, මාරම ක්‍රියේටිව් වැඩක්. ඉතින් මම මාරම ආස වුණා ඒ වැඩේට. මොකද ස්පෙෂලි මම මාරම ආසයි මේ ටයිම් එකට. ඒ කියන්නේ මං වෙනුවෙන් කාලය වෙන් කරගන්න එකට. ඉතින් මේ ප්ලේස් එකේ තියෙන කාම් වයිබ් එකත් එක්ක අපි හිත ඇතුලේ තියෙන ක්‍රියේටිවිටි එක එළියට ගන්න පුළුවන්. එතකොට ලස්සන නිර්මාණයක් අපිට කරගන්නත් පුළුවන්. ඉතින් මේ වෙලාවේ නම් අපි අපේ තීම් එකට මැච් වෙන මල් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මමත් මල් සිලෙක්ට් කරගත්තා. මේ ඉතින් මගේ යාළුවා මල් සිලෙක්ට් කරගන්න විදිහ. ඉතින් Herblosa ගැන කතා කරොත් එයාලා මේ ලස්සන ප්‍රෝග්‍රෑම් ඕගනයිස් කරනවා කාලෙන් කාලෙට. ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ එන්නේ පැකේජස් විදිහට. ඒ පැකේජස් වලට මේ අයිටම්ස් ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. මොකුත් අපි ගෙදරින් ගෙනියන්න ඕනි නැහැ. මීල් එකත් ඇඩ් වෙනවා. අපි වෙනම ඕඩර් කරලා ගන්න ඕනි වෙන්නේ නැහැ. දැන් නම් ගොඩාක් දුරට මම මගේ බටර්ෆ්ලයිව අලවගෙන ඉවරයි. තව චුට්ටක් තියෙනවා ඉවරුණා. මම ආර පෙන්නන්නම් කොහොමද මගේ බටර්ෆ්ලයි ඉන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බ මීල් එක. ඉතින් ඒත් එක්කම මම මට වෙච්ච පොඩි සිද්ධියක් කියන මේ ඉන්න සතා මගේ බටර්ෆ්ලයිට මැච් වෙන ඒ කලර්ස් වලටම යන සතෙක් මගේ කොලේ වැහුවා. ඉතින් මම ඒකත් වීඩියෝ කරගත්තා. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක මගේ බටර්ෆ්ලයි එක. ඉතින් හරිම ලස්සනයි නේද ඒක? මම මාරම ආසයි මගේ ආර්ට් එකට. ඉතින් මේ මගේ හිතේ තිබ්බ එක ඒ විදිහට මම කොහොම හරි හදාගත්තා. ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕනේ Laluna restaurant එකේ foods
ඩ්‍රින්ක්ස් ඒ දෙකම 10 out of 10 මාර්ම රසයි හොඳටම තිබ්බා. ඉතින් ඒ ගැනත් මට කියන්න හිතුණා. ඒ වගේම සරහ මාස කීපයක් ඇතුළත මාස දෙක තුනකින් හතරකින් පහකින් අපි දකින්න ඔයාට තමයි අපි මේ ලෙටර් එක ලියන්න හදන්නේ. ඉතින් මේ ටික හොඳට අහගන්න. right now ෆයිනලි යාලා අපිට chance එකක් හදලා දුන්නා අපිටම ලෙටර් එකක් ලියා ගන්න. ඒක මාස දෙක තුනකින් ආපහු අපිට ලැබෙනවා. ඉතින් මම මේ මටම ලියුමක් ලියා ගන්න මොහොත තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ තුලසි. ඔයාලා දන්නව ඇති ආව මගේ vlogs වල කලිනුත් ඉඳලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම පස්සේ අපිට gift එකකුත් ලැබුණා යාළගෙන්. ඉතින් මේ තියෙන්නේ ලස්සන gift එක. ඉතින් ඒක surprise gift එකක්. මම කියන්නේ මොනවද ඒක ඇතුලේ තිබ්බේ කියලා. ඉතින් මේ ලස්සන දවසේ ඒ විදිහට තමයි ගෙවුනේ. full credit goes to Haplosa. ඉතින් මම යාළගේ social media platform ටික description එකේ add කරන්නම්. ඔයාලා try කරලා බලන්න. මම හිතනවා ඒක ඔයාලටත් හොඳ වෙයි කියලා. I hope you guys enjoy this video. If you like this video, please hit like and subscribe my channel.